පැය 3ක් විතර තමයි අන්තිම කාලේ නිදිය ගත්තේ. මම තර්ඩ් ෂයි එක පටන් ගත්තේ ෆිසික්ස් බිඳුව මට්ටමේ ඉඳන්. ගුරුවරයෙක්ට වඩා මට හම්බුණු දෙවි කෙනෙක් වගේ කෙනෙක් සර්. අපි දැන් ගොඩාක් මහන්සි වුණා. ජීවිතේ ඒ විදිහට කවදාවත් මහන්සි වෙලා නැහැ. නියුන් සහෝදරියන් අතරත් ඉන්න එහෙම දෙන්නේ. තර්ඩ් ෂයි තමයි කලේ. ෆස්ට් ෂයි එකේ රිසල්ට් එක එක දුවෙක්ගේ C3යි. C3යි අර දුව C2යි S1යි. නියුන් සහෝදරියන් අතරත් ඉන්න එහෙම දෙන්නේ. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ දරුවෝ අනුරාධපුරේ තමයි ගෙවල් තර්ඩ් ෂයි තමයි කලේ. ෆිසික්ස් වල ටිකක් බය වෙලා එපා වෙලා ඉඳලා මම විල කතා කළා. තීරී එකටත් ආවා මගරිච් ඒවා ඉගෙන ගන්නෙත්. ෆස්ට් ෂයි එකේ රිසල්ට් එක දුවෙක්ගේ C3යි. අර දුව C2යි S1යි. ඊට සෙකන්ඩ් ෂයි කරනවා ABC ප්‍රතිඵලයක් මේ දුව ගන්නවා. අර දුව ගන්නවා BCS ප්‍රතිඵලයක්. අතාරින්න නැතුව තර්ඩ් ෂයි එකත් කරනවා. මෙඩිසින් යාමේ අරමුණි. දැන් තර්ඩ් එක කරලා දෙන්නම A2යි B එකක රිසල්ට්ස් අදා ගන්නවා. බයෝ තමයි B වෙලා තියෙන්නේ දෙන්නගේ. ෆිසික්ස් A කෙමිස්ට්‍රි මේ දුව අනුරාධපුරෙන් 51 ස්ථානයට එනවා. අර දුව අනුරාධපුරෙන් 69 ස්ථානට කොමාරි මාන්සි වෙලා අවසානයේ මෙඩිකල් ෆැකල්ටි යන සිහිනේට කැප වෙලා වැඩ කරලා මේ දුලා වැඩ කළා දිගට ෆිසිකල් ලැබිලා කළා නැත්නම් අනුරාධපුරෙන්ද ඔන්ලයින් සම්බන්ධ වෙන්න තිබ්බනේ. එහෙම නැතුව මෙහි ඇවිල්ලා බෝඩ් වෙලා දෙන්නම වැඩ කරගෙන ගිහිල්ලා තීරිත් ආවා. එතකොට රිවිෂන් උත් ආවා. මගරිච්ච ඔක්කොම කරගෙන ප්‍රයෝජනෙ ගත්තා. ඕලම තේරුම් ගන්න. මොකද්ද කරන්න ඕනි කියන එක වටහා ගන්න එක වැදගත්. ඔයගලන්ට වැදගත් වෙයි මේ දරුවෝ කියන අවංක දේ. මං ඕ ලෙවල් වල ඉඳන් ඒ ලෙවල් වලට එනකොටම හිතන් හිටියේ ෆිසික්ස් කියන්නේ තියෙන අමාරුම සබ්ජෙක්ට් එක කියලා. ෆස්ට් ෂයි එකෙන් මට C තිබ්බේ. සෙකන්ඩ් එකෙත් C තිබ්බේ. තර්ඩ් ෂයි එක කරන්නේ නැහැ කියලා හිටියේ. ඒ වුණාට අර මෙඩිසින් යන්නම ඕන හින්දා තමයි තර්ඩ් එකක් කරේ. මුලින්ම ස්ටේජ් එක නැග්ග දවසේ සර් හම්බෙලා කිව්වා කුමාරි මෙඩිසින් යන්න. එතකොට ඔයාලට ජෙනුයින් ටෝක් එකේ කතා කරන්න පුළුවන් කියලා. ඒ වෙලේ ඉඳන් හරිම ආසාවෙන් හිටියේ ස්ටේජ් එකේ කතා කරන්න. ගොඩක් මහන්සි වුණා. පැය 3ක් විතර තමයි අන්තිම කාලේ නිදිය ගත්තේ. කොහොම හරි සර්ට මෙඩිසින් ගියා කියලා කියන්න තමයි ඕන උනේ. මම ඔයාලටත් කියන්නේ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ඇදගෙන යන්න එපා. ඒක හරි අමාරුයි. අවුරුදු 5ක් විතරනේ. ඒ හින්දා කොහොම හරි ෆස්ට් ෂයි එකෙන්ම කරගන්න. good luck හැමෝටම. අපි දෙන්න මුලින්ම ආවේ සර්ගේ රිවිෂන් එකට ජොයින් වෙන්න කියලා. සර් හැමදාම අපි දෙන්නගේ ප්‍රෝග්‍රස් එක බැලුවා. ගුරුවරයෙක්ට වඩා මට හම්බුණු දෙවි කෙනෙක් වගේ කෙනෙක් සර්. රිසල්ට්ස් ආපු දවසේ ආපු සතුටට ලොකුම හේතුව සර්. අද මගේ අම්මේ උනත් ගොඩක් සතුටු වෙනවා. මගේ අම්මේ අපි දෙන්න වෙනුවෙන් ජීවිතේ සෑහෙන දුක් විඳලා තියෙනවා. ඒකට අනිත් පැත්තට මේ විදිහට කළගුණ දෙන්න පුළුවන් වෙච්ච එක ගැන ගොඩක් සතුටු වෙනවා. ඔයාලා ගොඩක් මහන්සි වෙන්න. අපි දෙන්න ගොඩාක් මහන්සි වුණා. ජීවිතේ මේ විදිහට කවදාවත් මහන්සි වෙලා නැහැ. දැන් පළවෙනි එකේ නම් කිසිම උනන්දුවක් තිබ්බේ නැහැ. දෙවෙනි එකේ උනන්දුව තිබ්බට සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගන්න තේරුන්නේ නැහැ. තුන්වෙනි එකේ තමයි හරියට කොහොමද මේක කරන්නේ. ෆිසික්ස් කියන්නේ නිකන් සූත්‍රයකට දත්තාදේශ කරලා උත්තරයක් ගන්න එක නෙමෙයි. හරි කන්සෙප්ට් එක එතනට කොහොමද ගන්න කියන එක සර් කියලා දුන්නා. මම තර්ඩ් ෂයි එක පටන් ගත්තේ ෆිසික්ස් බිඳුව මට්ටමේ ඉඳන්. ඒකල තමයි චුට්ට ලකුණු වැඩි කරගත්තේ. ඔයාලට මම කියන්නේ අතාරින්න එපා. ෂයි 3ක් දීලා තියෙන්නේ. තුන්වෙනි එකකින් හරි මහන්සි වෙලා ගොඩ ගා ගන්න. ඔයාලා හැමෝටම සුවපතනවා. ඔයාලා කැමතිම කැම්පස් එකට කැමතිම ෆැකල්ටි එකට යන්න හැමෝටම වාසනාව ලැබෙන්න කියලා. සර් ගොඩක් ස්තුතියි අපි දෙන්නට කරපු උදව්වට. සුවපතනවා හැමෝටම. අර පුතාලා එනං සතුටුයි ඇත්තටම එකට ඉපදිලා එක කුසේ ඉඳලා එක විදියට රිසල්ට්ස් අරගෙන දෙන්නම එකම මෙඩිකල් ෆැකල්ටි එකට යන්න පාසනාව අරගෙන ඉතින් රටට ලෝකෙට අලුත් දේවල් කරන ඉතින් විශිෂ්ටතම වෛද්‍යවරයා වෙන්න මිනිස්සු අසනීප වුණාම තමයි ලොකුම ජීවිතේ කඩාවැටීම තියෙන්නේ. ඒ තරමට කඩාවැටීමක් අන් කිසිවකින් වෙන්නේ නැහැ. ඒ වෙලාවට ඉතින් පිටම වෙන එකම පිරිසක් තමයි වගේ ඉතින් ළමයි කරගන්නවා ගොඩක් අය. ඉතින් අපි ඒක නිසා අපි ලොකුවට කොළ ගහලා රිසල්ට්ස් බෙදන්න යන්නෙත් නැහැ. එහෙම අනිසි ප්‍රචාරයක් දෙන්න යන්නෙත් නැහැ. කොහොමත් බොරුව නම් ප්‍රචාරය කරන්නෙම නැහැ. රිසල්ට්ස් කලෙක්ට් කරගෙන එකතු කරගෙන එහෙම දාලා අර එක්සෑම් තැනින් තැන තියලා අපේ සැප් පේපර්ස් සමහර ගුරුවරු එහෙම් පිටින් අරගෙන ගෙඩි පිටින් දෙනවා. ලංකාව පුරා එහෙම අයත් ඉන්නවා. ඉතින් අපි සෑහෙන කාලයක් මහන්සියෙන් ගොඩනගපු දේවල් තමන්ගේ නිර්මාණ වගේ ඉදිරිපත් කරන අයත් ඉන්නවා. මොකද ඒ ක්වොලිටි එකට පේපර්ස් හදන්න බෑලම එලීසිට. දැන් අපි කාලාන්තරයක් තිස්සේ මහන්සි වෙලා ඒක ලොකු වැඩ පිළිවෙලක කරන වැඩක්. ටික අපි හැමෝටම try කරන්නේ විභාග රටාවට
ඒ දේ ගන්න. ඔයගොල්ලෝ පේපර්ස් ටික ලියන්න. ඔයගේ පස්චයි සෙකන්ඩ් ෂයිම කරලා ඒ තර්ඩ් එක අදිනකොට තමයි තේරෙන්නේ මේ විෂය කොහොමද ඉගෙනවෙන්නේ, ඒකකට යන්න මොනවද කරන්න ඕනි කියන එක ළමයාට දැනෙන්නේ. ඒගොල්ලෝ කියන ටික කළා. මම කිව්වා පේපර්ස් ලියලා ගේන්න පෙන්නන්න. ඒගොල්ලෝ ඇවිල්ලා බෝඩ් වෙලා සමහරට උයාගෙන කාලා ඔය විදිහට කරගෙන යන්න ගියාම ලේසිත් නෑනේ. ඉතින් මෙහෙ දරුවා ආපුවාම ආරක්ෂිත අපි බලන්න ඕන. කින්ද මන්ද ඒ දරුවෝ එහෙ ඇවිල්ලා නේද දූල දෙන්නේ නේ. ඒක නිසා සමහරට අපි බලනවා. ඉතින් ඉන්නේ මොකද මේ කොහොමද ඉන්නේ මොනවද කියන එක අපි සමහර වෙලාවට බලනවා. ඉතින් එහෙම ළමයි ඇවිල්ලා කතා කළාම නැත්නම් අපි හැමෝම දන්නේ නැහැ. එහෙම කතා කළාම ඉතින් බලනවා. මොකද ඒගොල්ලෝ දුර නගරයකට ඇවිල්ලා එතකොට මේ අපි හැකි විදියට ඒ දරුවන්ට ආරක්ෂාව දෙන එක වැදගත්නේ. ඉතින් ඒක නිසා එතකොට දැන් මොකද අපේ හයිය සහ මේ ප්‍රදේශයේ තියෙන ඒවත් එක්ක මිනිසුන්ගේ තියෙන යම් යම් සැලකිලි ගරු කිරීම එක්ක අපිත් එක්ක සම්බන්ධයි. මෙහෙපන් තියෙනවා කිව්වහම සාමාන්‍යයෙන් යම් එකක් තියෙනවා. මොකද මේ හැමෝටම වගේ අපිට වටපිටාවේ හැකි පොරමේට අපි උදව් කරනවා, බලනවා, පොදු වැඩවලදී සහයෝගය දෙනවා. ඒක නිසා ඒ යම්කිසි බැඳීමක් තියෙනවා හැම කෙනාම. කවුරුත් එතකොට විවිධ ප්‍රශ්න වලට අත දාන්න ඉන්නේ නැහැ. විශ්වාසයෙන් කරන්න ඒක තමයි වැදගත්. ඇත්තටම සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කියන්නේ පට්ටකුණක්. අපි දන්නවනේ අර අපි නේවාසික කඳවුරෙත් අපි එක්ස්පීරියන්ස් එකක් ගන්න. නමුත් ඒ ළමයි ටික ගොඩ දාන්න මම සහ අපේ ටීම් එක මාන්සි ගන්නවා. මොකද කෙනෙක්ට ඉගෙන ගන්න උදව් කිරීම තරම් උතුම් දෙයක් තවත් නැහැ. යුනිවර්සිටි යනකොම තමන්ගේ පවුලේ කෙනෙක් මාර වැලියු එකක් තියෙනවා. ඒක ලබා ගන්න බැරි දේවල් නෙමෙයි.